අද එහෙමනම් අපේ ධර්ම සාකච්ඡාවේ මාතෘකාව වශයෙන් මම තෝරගත්තේ සූත්‍ර දේශනාවක්. සූත්‍රේ නම තමයි පින්වත්නි ධනංජානි සූත්‍රය. මොකද්ද සූත්‍රේ නම? කලින් මේ සූත්‍රයේ ජීවිත එකපාරක් හරි අහපු කෙනෙක් අත උස්සන් බලන්න. ධනංජානි සූත්‍රයේ පින්වත්නි අහපු කෙනෙක් ඉන්නවනම් අත උස්සන්න. අන්න අපේ එක තාත්තා කෙනෙක් අහලා තියෙනවා. දැන් මෙහෙමයි. අනික මතක තියාගන්න මේ ත්‍රිපිටකයේ පින්වත්නි ධනංජානි සූත්‍ර දෙකක් තියෙනවා. එකක් ධනංජානි බැම්මෙන්ට දේශනා කරපු සූත්‍රය, අනික ධනංජානි බමුණට දේශනා කර සූත්‍රයයි. කොහොම හරි අද අපි සාකච්ඡා කරන්නේ මේ ධනංජානි කියන බමුණට දේශනා කරපු සූත්‍රයයි. එහෙමනම් අපි පින්වත්නි අපේ ජීවිතේ කවද කොහෙද හරි සූත්‍ර දේශනාවක් අහනවා නම් ඉගෙන ගන්නවා නම් අපි එකටම පුරුදු වෙන්න ඕනේ. මේ සූත්‍ර දේශනාව පින්වත් ඉගෙන ගන්න කලින් එම සූත්‍රයේ මූලාශ්‍රය ගන්න අපි පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ ත්‍රිපිටකේ කොහෙටද මේක අන්තර්ගත වෙන්නේ අපි හොයන්න පුරුදු වෙන්න ඕනේ. එහෙමනම් අපි මුලින්ම බලමු ධනංජානි සූත්‍රයේ මූලාශ්‍රය මොකක්ද කියලා. අපි දන්නවා බෞද්ධ භික්ෂුව වෙච්ච අපේ පිනටත් බෞද්ධ වෙච්ච පින්නත් ඔබේ පිනටත් තවමත් නිරුපද්‍රිතව රැකිලා තියෙනවා ත්‍රිපිටකය. මොකද රැකිලා තියෙන්නේ? දැන් ඔබ පොඩ්ඩක් කල්පනා කරන්න පින්නත්නි නිහඬව. දැන් හදිස්සියෙන්වත් මේ වන විට ත්‍රිපිටකයේ පින්නත්නි අතුරුදහන් වෙලා නම් අද ඔබ බණක් අහනවාද මෙතන ඇවිල්ලා? අද මම බණක් කියනවාද මෙතන ඇවිල්ලා? එහෙනම් මතක තියාගන්න ජීවිතේ ඔබ කොහෙද හරි බුදුබණ පදයක් අහනවා නම් ඒ අහන්නේ ත්‍රිපිටකයේ පිහිටෙන්. මොකේ පිහිටෙන්ද? ත්‍රිපිටකයේ පින්නත් නැති වුණා නම් ආයේ බණ ඇහිල්ලක් නැහැ. එහෙනම් අපි හැමෝගෙම පිනටයි මේ ත්‍රිපිටකය රැකුනේ. ත්‍රිපිටකයේ පින්නත් පිටක කීයක් තියෙනවද? 3යි. මොනවද? සූත්‍ර පිටකය, විනය පිටකය, අභිධර්ම පිටකයයි. සූත්‍ර, විනය, අභිධර්ම. මේ සූත්‍ර පිටකයේ පින්නත් තවත් බෙදෙනවා නිකායන් 5කට. නිකායන් කීයකට බෙදෙනවද? පිළිවෙලට දන්න කෙනෙක් කියවම් බලන්න පහම. කවුරු හරි කමක් නැහැ. මේ නිකායන් පහම පිළිවෙලට කියන්න ඕනේ හැබැයි. කවුරුවත් දන්නේ නැද්ද? දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුක්ත නිකාය, අංගුත්තර නිකාය සහ කුද්දක නිකාය. දැන් මේ පහවත් පින්නත්නි පිළිවෙලට ගියාගෙන බෑ කියන්නේ. ආයිතින් ඔබ ලැජ්ජ වෙන්න ඕනේ. හේතුව දැන් අපි බෞද්ධයෝ වෙලා උපතින්ම පින්නත්නි බෞද්ධයෝ වෙලා ඔබ මේ වෙනකොට පින්නත්නි ත්‍රිපිටකයෙන් බණ කීයක් අහලා ඇද්ද? ඔබේ මේ වයස වෙනකොට පින්නත්නි ඔබටවත් මතක නැහැ. එච්චර බණ අහන කෙනෙක්ට තාම බැරි නම් ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ පින්නත්නි නිකායන් පහ පිළිවෙලට කියාගන්න අපි දුර්වලයි. එනිසා පුරුදු වෙන්න ඕනේ නිවන හොයනවා නම් ඒ නිවන පින්නත්නි මාවත දෙන මේ ත්‍රිපිටකයේ අපි පුරුදු වෙන්න ඕනේ බෞද්ධ වශයෙන් මේ පිළිබඳව දැනුමක් තියෙන්න ඕනේ. එහෙමනම් දීඝ, මජ්ක්‍ධිම, සංයුක්ත, අංගුත්තර, කුද්දක. මේ නිකායන් පහේ පින්නත්නි තියෙනවා සූත්‍ර 18000ක් විතර තියෙනවා. සූත්‍ර කීයක්ද? 17000ක් 18000ක් වගේ ප්‍රමාණයක් මේ වෙද්දි රැකිලා තියෙනවා. සමහරව පින්නත්නි ත්‍රිපිටකේ ගන්ථාරූඪ කරද්දී නොයෙක් පින්නත්නි පිටු හැලිලා ආදී සූත්‍ර නැති වෙලා තියෙනවා. එහෙමනම් මේ සූත්‍ර 18000න් මජ්ක්‍ධිම නිකායේ පින්නත්නි තියෙන්නේ සූත්‍ර 152යි. මජ්ක්‍ධිම නිකායේ සූත්‍ර කීයද? 152යි. මතක තියාගන්න මේ සූත්‍ර 152ම ගොඩක් දිග සූත්‍රත් නෙවෙයි, ගොඩක් කෙටි සූත්‍රත් නෙවෙයි. මේ 152න්ම නම් මධ්‍ය ප්‍රමාණයේ සූත්‍ර තමයි මජ්ක්‍ධිම නිකායේ තියෙන්නේ. මේ සූත්‍ර 152 බෙදෙනවා පින්නත්නි 50 ගොඩවල් තුනකට හේවත් පණ්ණාසක තුනකට. එනම් මූල පණ්ණාසකය, මජ්ක්‍ධිම පණ්ණාසකය, උපරි පණ්ණාසකය. මූල පණ්ණාසකයේ සූත්‍ර 50යි, මජ්ක්‍ධිම පණ්ණාසකයේ සූත්‍ර 50යි, උපරි පණ්ණාසකයේ සූත්‍ර 52යි. එhmenan අද අපි කතා කරන බලාපොරොත්තු වෙන මේ ධනංජානි සූත්‍රයේ පින්නත්නි අයිති වෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පණ්ණාසකයේ බ්‍රාහ්මණ වග්ගයටයි. මොන වග්ගයටද? ඇයි මේ වග්ගයට බ්‍රාහ්මණ වග්ගය කියන්නේ?
මොකද හේතුව? බ්‍රාහ්මණ වර්ගය කියන හේතුව පින්වත්නි මේ වග්ගයේ තියෙන හැම සූත්‍රයක්ම දේශනා කරේ බමුණන්ට නිසා. දැන් ගහපති වග්ගය කියන්නේ ගෘහපතියන්ට පමණක් දේශනා කරපු සූත්‍ර තියෙන නිසායි. එහෙමනම් මේ දේශනා කරේ ධනංජාන කියන බමුණාට. පින්වත්නි දැන් අනික අපි දන්නවා අපි හැමෝම පින්වන්තයි. ඒ කතා දෙකක් නෑ. නමුත් මේ සමහර මිනිස්සු කියනව නේද ප්‍රශ්න වැඩි වුණාට පස්සේ මීට වඩා හොඳයි කියන මම මැරිලා ගියා නම්. ඔබත් පින්වත්නි ජීවිතේ මේකපාරක් හරි කියලා තියනවද? එහෙම පින්වත්නි කියන කෙනෙක් තමයි මෝඩ. හේතුව අපි පින්වත්නි පින්වන්ත වෙන්න කාරණාව කිහිපයක් තියෙනවා. එක මිනිසෙක් වෙච්ච එක. මොකක්ද දෙක? දැන් මොකද මේ මිනිසෙක් වෙනවා කියන දේ හරිම දුර්ලභයි. අපිට අගේ නැත්තේ මොකද අපි මිනිසෙක් නිසා. මේ මිනිසෙක් වෙනවා කියන එකේ පින්වත්නි අපිට වටිනාකම නැත්තේ ඇයි? අපි මිනිසෙක් නිසා. පින්වත්නි කල්පනා කරන්න මිනිසෙක් වෙන්න මිනිසත් බවක් ලබා ගන්න සංසාරේ බොහෝ පින් තියෙනවා. ඔන්න අපේ ඒ කාරණාව සම්පූර්ණයි. මිනිසෙක් වෙලක් බෑ මේ ලෝකෙ පින්වත්නි කොච්චර ආගම් තියෙනවද? මේ ලෝකෙ කොච්චරනම් ආගම් තියෙනවද? මිනිස්සු පින්වත්නි බිලියන ගණන් අදහන්නා වූ නොඑක් ආගම් ලෝකෙ පුරා ප්‍රචාර වෙලා තියෙන අවධියක අපි කිසිම ආගමකට නොවැටි අපි බෞද්ධයෙක් වුණා. ඔන්න දෙවෙනි පින්වන්ත කාරණාව. බෞද්ධයෙක් වෙලත් බෑ මතක තියාගන්න බෞද්ධයෙක් වුණා කියලා පින්වත් වැඩක් නැහැ. බුදුබණ ඇහෙන්න ඕනේ. එහෙමනම් ඔන්න පින්වත්නි ශ්‍රී සද්ධර්මයේ මේ කාලේ තියෙනවද නැද්ද? ශ්‍රී සද්ධර්මයක් තියෙනවා. අපි මිනිසෙක් වුණා, බෞද්ධයෙක් වුණා, ඒ වගේම ශ්‍රී සද්ධර්මයක් තියෙන කාලයක තමයි ඉපදුනේ. ශ්‍රී සද්ධර්මයේ තිබිලත් බෑ පින්වත්නි ඒ දේශනා කරන්න භික්ෂුන් වහන්සේලා ඉන්න ඕනේ. ඒකටත් භික්ෂුන් වහන්සේ ඉන්නවද නැද්ද? ඒකත් සම්පූර්ණයි. එහෙමනම් අපි මිනිසෙක් වුණා, බෞද්ධයෙක් වුණා, බුදුබණ තියෙන බුදුබණ ඇහෙනවා. ඉතින් මේ හැම දෙයක්ම තියෙන වකවානුවකයි පින්වත්නි ඔබ මේ ඉන්නේ. ඒ නිසා හැමදෙනාම ලද මනුස්ස ජීවිතයෙන් උපරිම ඵල නෙලා ගන්න ඕනේ. මේ බණ අහන්නේ පින්වත්නි නිකන් නෙවෙයි ජීවිතය දකින්නේ ධර්මයෙන්. දැන් අපි දන්නවා ඔබ මේ සූදානම් වෙන්නේ බණ අහන්නයි. ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ පින්වත්නි ආනිසංස කීයක් තියෙනවද? භාග්‍යතුන් වහන්සේ නාමිකව දේශනා කරනවා ආනිසංස 5ක් තියෙනවා. කීයක්ද? ඒ තමයි අසුතං සුනාති ඒක. අසුතං සුනාති කියන්නේ මේ බණ අහනකොට පින්වත්නි අපිට හම්බ වෙනවා නොඇසූ දේවල් අහන්න. දැන් බලන්න අද මෙතන බහුතරයක් මිනිස්සු මේ ධනංජාන සූත්‍රයේ ජීවිතේ කලින් අහලා නැහැ. හැබැයි අද බණ අහන නිසා වුණ ආනිසංස වශයෙන් නොඇසූ දෙයක් තමන්ගේ දෙකනට අහන්න හම්බ වෙනවා. ඒක. දෙක සුතම් පරියෝදපේති. ඒ කියන්නේ අහපු දේ ආයමත් අහන්න හම්බ වෙනවා. දැන් මෙතන මේ තාත්තා තිස්සුවා බණ ඇහුවා කියලා මේ සූත්‍රයෙන්. දැන් එහෙමනම් මේක කලින් අහපු කෙනෙක්ට ඒ අහපු දේ ආයමත් රිපීට් වෙපින්නත්නි අහන්න හම්බ වෙනවා ධර්ම ශ්‍රවණේ ආනිසංස වශයෙන්. තුන කංකං විතරති. ධර්මයේ කෙරෙහි පවත්නා වූ පින්නත්නි සැක සංකා බණහනකට දුර වෙනවා. ඒක වෙන්නේ දැන් දහම කෙරෙහි අපිට සැක ඇති වෙන්නේ ඇයි? ප්‍රඥාව අඩු නිසා. හැබැයි බණහනකොට පින්නත්නි ප්‍රඥාව වැඩි වෙනවා, දියුණු වෙනවා. ප්‍රඥාව දියුණු වුණා කියන්නේ තියෙන සැක සංකා ටික දුර වෙනවා. ඊට පස්සේ 4 දිට්ඨින් උජුං කරෝති. අපේ දෘෂ්ටිය පින්නත් නැත්නම් අපේ දැක්ම ඍජු වෙනවා. අපේ දැක්ම මොකද්ද? නිවනයි. අපි හැමෝම පින්නත් ඔබේ බණ අහන්නේ, දන් දෙන්නේ, පින්කම් මේ ඔක්කොම කරන්නේ මොකක් අපේක්ෂාවෙන්ද? නිවන අපේක්ෂාවෙන්. එහෙමනම් අපේ මේ නිවන කියන දැක්ම සම්පූර්ණ කරගන්නකොට පින්නත්නි බණ අහනවා කියන දේෙන් අපේ ඒ දැක්ම ඍජු වෙනවා. ඊට පස්සේ අවසාන එක චිත්තමස්ස පසීදති. බණහනකොට පින්නත්නි හිත පැහැදෙනවද නැද්ද? හිත පැහැදෙනවා. දැන් බලන්න ශ්‍රී සද්ධර්මයේ පින්නත්නි ආශ්චර්යය. ඔබ වැනි අය නිතර බණහන අයනේ. නිතර ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන අය. ඉතින් එහෙම අහලත් පින්නත්නි ඔබ පැහැදෙනකොට
බලන්න භාග්‍යතුන් වහන්සේ කාලේ පින්නත්නි ජීවිත එකපාරක්වත් බණ අහපු නැති අය. බණ අහන්න පොඩ්ඩක්වත් කැමති නැති වෙච්ච ওই සච්චක අඟුලිමාල ආලවකාදී පින්නත්නි බිහිස්සුන ඔයත් භාග්‍යතුන් වහන්සේ ධර්මයෙන් තමයි මෙල්ල කරේ. ඒ තමයි ශ්‍රී සද්ධර්මයේ ආශ්චර්යය. එහෙමනම් ඔබ පින්නත්නි අද මනාවට බණ ඇහුවොත් අවබෝධයෙන් ඇහුවොත් මෙන්න මේ ආනිසංස පහම ඔබට ලබා ගන්න පුළුවන්. එහෙමනම් මේ ධනංජානි සූත්‍රයේ පින්නත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවදී උන්වහන්සේ වැඩ සිටියේ අපි හැමෝම දන්න අහලා තියෙන රජගහ නුවර කලන්දක නිවාපනම් වූ වේළුවනාරාමේ. කොහෙද වැඩ සිටියේ? රජගහ නුවර කලන්දක නිවාපනම් වූ වේළුවනාරාමේ. ඇයි මේ වේළුවනාරාමයට කලන්දක නිවාප කියන හේතුව? හයියෙන් උත්තර දෙන්න ඕනේ. අන්න හරි. මේ උයන තුල තමා පින්නත්නි ලේනුන්ට අබේ දාන දුන්නේ. මේකේ කතාව දවසක් රජතුමා පින්නත්නි හොඳටම බීලා සුරාව පානය කරලා වැඩි වෙලා. අඩියක් පින්නත්නි ඉස්සරහට තියාගන්නත් බෑ, අවබෝධයෙන් පිටිපස්සට තියාගන්නත් බැරි තත්ත්වයට ඇවිල්ලා. උයන ඉන්නකොට පින්නත්නි එහෙම්ම ඇදන් වල නිින්ද ගියා. එතනම. ඒත් එක පින්නත් රජතුමාගේ කටත් ඇරුණා. දැන් උන කටත් අරගෙන නිදි. මේ ළඟම තිබුණ පින්නත්නි තුඹසක්. තුඹසේ කවුද ජීවත් වෙන්නේ? නයි. ඒ තුඹසේ පින්නත් නයෙක් හිටියා. දැන් අපි දන්නවා සුරා ගඳට පින්නත්නි නයි ඇදෙනවා. ඒ දිශාවට. දැන් රජතුමාගේ මුඛයෙන් එන සුරා ගන්ධර නයාට ආග්‍රහණය වුණා. දැන් නයා පින්නත් දැන් ඔන්න ටික ටික රජු දිහාවට එනවා. මේක දැක්කා ඒ අවට පින්නති ගස් රෙඩපු ලේන්නෝ. දැකලා එකතු වෙලා පින්නත්නි හයියෙන් කෑ ගහන්න පටන් ගත්තා. රජතුමා වැහැරවන්න. ඔන්න මහා ഘോഷාවක් ඇති වුණා. රජතුමා පින්නත්නි හැරුණා. ඇහැරලා වටපිට බලනකොට මෙන්න නයෙක් තමන්ගේ පැත්තට එනවා. එකටම පින්නති නයා වෙලෙව්වා. එළවල පොඩ්ඩක් කල්පනා කර ආයෙමත් දෙවියනේ අද මම වේරුනේ. රාජපුරුෂයෝ නිසාද? මගේ ඇමතියෝ නිසාද? මගේ බිසව නිසාද? කවුරුවත් නිසා නෙවෙයි, මේ පළතුරු කන මේ ගස්වල ඉන්න ලේන්නු නිසාද මම බේරුනේ. එහෙම කල්පනා කරලා පින්නත් ඉදම නියම කරන වෙදා පටන් මේ උයන තුල කාටවත් කිසිම හේතුවකට එකඳු ලේනෙක්වත් මරන්න තහනම්. ඒ වගේමයි හැම දවසකම දිනපතා ලේනුන්ට කන්නක් දෙන්න නියම කරා. ජීවිතේ බේරුවට පින්නත්නි කළගුණ සලකන්න. ඉතින් එනිසායි පින්නත්නි මේක කලන්දක නිවාපුනේ. පස්සේ කාලේ පින්නත්නි ඒ භූමියමයි ගෞතම බුද්ධ ශාසනයේ ප්‍රථම ආරාම පූජා වශයෙන් පූජා කරේ වේළුවනාරාමේ කියලා. හොඳයි. ඉතින් ඔන්න භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න වේළුවනාරාමේ. ඊට පස්සේ අපි දන්නවා පින්නත්නි ගෞතම බුද්ධ ශාසනයේ මහා ප්‍රඥාවන්තින් අගතන්පත් කවුද? සරියුත් මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ පින්නත්නි වේළුවනාරාමයේ වැඩම කරා රජගහ නුවරම දක්ෂිණ ගිරියට. කොහෙටද වැඩම කරේ? දක්ෂිණ ගිරියට, ඒ කියන්නේ දකුණු පැත්තට. ඒත් එක්කම ඔන්න පින්වත්නි වස් කාලයත් ආරම්භ වුණා. භික්ෂුන් වහන්සේ නමක් වස් මාස කීයක් වාසය කරනවද? 3යි. වස් තෙමසක් ගත කරනවා. දැන් භාග්‍යතුන් වහන්සේ වස් වසන්නේ වේළුවනාරාමේ, සරියුතර වස් වසන්නේ දක්ෂිණ ගිරියේ. ඔන්න වස් තෙමස ගෙවුණා. වස් පවාරණය කරා, කඩන පින්කම් කරා. ඊට පස්සේ පින්වත්නි දවසක් ඔන්න භාග්‍යතුන් වහන්සේ ළඟට භික්ෂුන් වහන්සේ නමක් ගියා. දක්ෂිණ ගිරියට කවුරු හම්බෙන්නද? සරියුත් හාමුදුරුව හමු වෙන්න. ගිහිල්ලා වැන්දා. වැන්දලා පැත්තකින් වාඩි වුණා. ඊට පස්සේ අහනවා සරියුත් හාමුදුරුව ප්‍රශ්න ටික කර හාමුදුරුවන්ගෙන්, පින්වත් මහණ කොහොමද භාග්‍යවතුන් වහන්සේ නිරෝගීව වැඩ ඉන්නවද ඇහුවා. උත්තර හම්බෙනවා, එසේ සරියුත් හාමුදුරුවනේ භාග්‍යතුන් වහන්සේ නිරෝගීව වැඩ ඉන්නවා. ආයමත් ඇහුවා, එහෙනම් මහණ කොහොමද භික්ෂු සංඝයා වහන්සේලා සමගි සම්පන්නව නිරෝගීව ඉන්නවද ඇහුවා. ආයමත් උත්තර හම්බෙනවා, එසේ සරියුත් හාමුදුරුවනේ මහ සංඝරුවනත් සමගි සම්පන්නව නිරෝගීව වැඩ ඉන්නවා. ඒත් එක්කම පින්වත්නි සරියුතන මතක් වුණා Tamanගේ ජීවිතේ එකම එක පාරක් දන් හැන්දක් බෙදපු
එකම එක පාරක් මුණ ගැහුණු බමුණෙක් හිටිය මෙයාගේ නම තමයි ධනංජානි. මොකද්ද නම? ධනංජානි. ඊට පස්සේ දැන් උන හාමුදුරුවෝ අහනවර හාමුදුරන්ගේ මහන ඔබ දන්නවද මේ තණ්ඩුලපාල කියලා ගමක් තියෙනවා මේ ගමේ ජීවත් වෙනවා ධනංජානි කියලා බමුණෙක්. එයා ගැන දන්නවද ඇහුවා. දන්නවා කිව්වා. ආයෙමත් ඇහුවා දන්නවනම් ඒ බමුණා නිරෝගීද ඇහුවා. උත්තර හම්බෙනවා එසේ සරියුත් හාමුදුරුවනේ ධනංජානි මා දන්නා පරිදි නිරෝගී. ආයෙමත් ඇහුවා එහෙනම් ධනංජානි අප්‍රමාදිද ඇහුවා. මොකක්ද අහන්නේ? ධනංජානි අප්‍රමාදිද ඇහුවා. ඒ ප්‍රශ්නේ ඇහුවා විතරයි පින්නත්නි උත්තර හම්බෙනවා. අනේ සරියුත් හාමුදුරුවනේ ඔය ප්‍රශ්නේ විතරක් මගෙන් අහන්න එපා කිව්වා. ඒ කියන්නේ මේ මිනිසයා පින්නත්නි එච්චරටම ප්‍රමාදී. අල්ප මාත්‍රයක්වත් අප්‍රමාදී නැහැ. මෙයා රැකියාව කරේ මෙයාගේ ජොබ් එක පින්නත්නි ඉහළ පිට රැකියාව රජතුමා ගාව පින්නත්නි ප්‍රධානම ඇමතිය තමයි ධනංජානි. මෙයා මොකද්ද කරන්නේ? රජබලය අරගෙන පින්නත්නි ගමට ගිහිල්ලා මිනිස්සු කැඳවල පින්නත්නි කියන වඩබෙර ගහලා මේ අහපල්ලා රජතුමා උඹලකින් මේ දවස්වල මට කියලා වැඩිපුර මුදල් ණය ආදිය එකතු කරගෙන බොරුවට කියලා මිනිස්සුන්ගෙන් මුදල් එකතු කරනවා. බොරුවට එකතු කරන් අවිත්ල පින්නත්නි රජමාලිකට ඇවිල්ලා රජතුමාට කියන රජතුමනි මේ දවස්වල මිනිස්සුන්ට එච්චර අතමිට සරු නැහැ. කුඹුරු වාදියේ සරු නැහැ. ඒ නිසා මිනිස්සු ණය දුන්නේ පොඩ්ඩයි කියලා අර ගෙනාපු පින්නත්නි මහ මුදලෙන් ඉතාමත් පොඩි මුදලක් රජුට දීලා ඉතුරු පින්නත්නි බැලන්ස් එක ධනංජානි ගෙදර ගෙනියනවා. මෙන්න මෙහිම තමයි මෙයයි මුදල් උපයන්නේ ප්‍රමාදීව. ඉතින් ඔන්න මේ ප්‍රකාශයේ පින්නත්නි සරතරාල කල්පනා කරා පින්නත් මහන අද මම මේ ඇහුවේ මගේ දෙකණින් නොඇසී උත්තක්. හේතුව දැන් අපි වගේ සත්පුරුෂයෝ මෙහිමත වැඩි ඉන්නකොටත් මේ වගේ මිනිස්සු මෙවැනි අකුසල ආදී කර්ම කරමින් සතර පාය යනවනම් අපෙන් ඇති ඵල ප්‍රයෝජනේ කුමක්ද? ඔන කල්පනා කරලා පින්නත්නි අනුකම්පාවක් ඇති වුණා, කරුණාවක් ඇති වුණා. ඒ ඇති උනේ බලන්න පින්නත්නි සත්පුරුෂකම ජීවිතේ එකම එක පාරයි දන් හැන්දක් බෙදුවේ. හම්බුනේ එකම එක පාරයි. ඉතින් ඔන්න එනිසා පින්නත් සරියුත් හාමුදුරුවෝ මොකද්ද කරේ? දවසක් උදෙන්ම පින්ඩපාතේ අරගෙන වැඩම කරා ධනංජානි ගමට. දැන් ඔන්න වඩිනවා. එදා පින්න ධනංජානි ගෙදර නැහැ. එයා යාගෙම පින්නත්නි ගවහලේ ගව පට්ටියේ ගව දිනුන්ගෙන් කිරි දොවනවා. ඒ වෙලාව වෙනකොට ඔන්න ඉතින් සරියුතර වඩම කරනවා පාරේ මේක දැක්ක ධනංජානි දුරදීම දැක්කා. දැකලා ඉස්සරහට ගිහිල්ලා වැන්දා. වැඳලා කිව්වා අනේ සරියුත් හාමුදුරුවනේ ගොඩ දවසකින් මුණ ගැහුණේ. ඒත් එකම කිව්වා සරියුත් හාමුදුරුවනේ මම දවපු උණු කරපු කිරි තියෙනවා දවල් දාන්නට තව වෙලා තියෙන හින්දා කිරි ටිකක් වළඳන්න කිව්වා. උන්වහන්සේ දේශනා කරා ධනංජානි අද උදෙන්මම දවසටම ප්‍රමාණවත් පරිදි දානි ගත්තා. ආයෙ මං දාන්නේ ගන්නෙ නෑ. ඒ නිසා මට කිරි අවශ්‍ය වෙන්නේ නෑ. මම ආව ඔබව හමු වෙන්නයි පුළුවන් නම් හවස් වරු වේකයි නම් මම මේ ළඟ තියෙන අහවල් වනේ වැඩ ඉන්නවා එන්නකොමව හමු වෙන්න. ධනංජානි හොඳයි යහපතයි කියලා පින්වත්නි වැඳලා ආරාධනාව පිළිගත්තා. ඊට පස්සේ මෙයා ඉක්මනට කෑම ටිකක් කාලා කිරි ටිකක් බීලා පින්වත්නි ගියා සරියුත් හාමුදුරුවෝ හමු වෙන්න. ගිහිල්ලා වැඳා. වැඳලා පැත්තක වාඩිවෙන පස්සේ සරියුත් හාමුදුරුවෝ ධනංජානිගෙන් පින්වත් ධනංජානි ඔබ අප්‍රමාදීද ඇහුවා. මේ දවස්වල අප්‍රමාදයෙන් කටයුතු කරනවද ඇහුවා. මොකක්ද අහන්නේ? අප්‍රමාදීද කියලා. දැන් මම මේ ප්‍රශ්නෙම මේ අත්තන්ගෙන් අහනවා. පින්වත්නි ඔබ අප්‍රමාදීද? ඇහින්නේ මට. උත්තර දෙන්න ඕනේ. තමන් ගැන තමන් කියන්න. හවුද නැද්ද? දැන් සමහරු පින්වත්නි අප්‍රමාදීව ඉඳගෙනත් නැහැ කියනවා. ඒකට හේතුව ඔවුන් දන්නේ නැහැ අප්‍රමාදී කියන වචනේ අර්ථය. දැන් අපි අප්‍රමාදී වෙන්න හරි නොවෙන්න හරි එකටම අප්‍රමාදී කියන්නේ
මොකක්ද කියලා දැනගන්න ඕනේ. පින්වත්නි අප්‍රමාදී වෙනවා කියන්නේ තිදොරම. ඒ කියන්නේ සිත, කය, වචන. මේ තුන්දොර සංවර කරගනිමින් දස අකුසලයෙන් බැහැර වෙලා. දස අකුසල් මොනවද? ප්‍රාණඝාතය, හොරකම් කිරීම, කාමයේ වර්ධව හැසිරීම, බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම, අවිජ්ජාව, ව්‍යාපාදේ, මිත්‍යා දෘෂ්ටිය. මේ 10න්ම වැළකීලා දස කුසලී වඩමින් යහපත් කෙලෙහිල දාම් කරමින් Tamanගේ මෙලව ජීවිතයත් පරලොව ජීවිතයත් මේ දෙකම ධර්මයෙන් ආලෝකමත් කරන මේක වෑයම් කරනවා නම් අන්න ඒක නා අප්‍රමාදී. දැන් ඔබ පින්වත්නි මధుරෙක් හරි මරනවා නම් අප්‍රමාදී නෑ. එක හරි බොරුවක් කියනවා නම් අප්‍රමාදී නෑ. සමහරු බාන ආසති පැහැදී මින් යසට එනමුදු දෝසක් පෙනෙනවා මගේ ඇස් දෙකට අරහමිනේ නිදි කිරණවා ඒක පෙළට තව පොඩ්ඩෙන් වැටෙනවා පොටුවෙන් බීමට. දැන් ඔන්න බිම කට්ටිය බේරුණා. දැන් ඇත්තටම ඔය පුටුවෙන් වැටෙනවා කිව්වට ජීවිතේට වැටෙන්නේ නැහැ. දැන් මම මෙච්චර පින රටවටා බණ වලට වඩිනවනේ. මිනිස්සු නිදා ගන්නවා. වී කරල වගේ නැමෙන්නේ. ආයි ජීවිතේට වැටෙන්නේ. අන්තිම මොහොතේ හරි ගැස්සිලා හැරෙනවා. ඒක දක්ෂතාවයක්. ආත්ම ආරක්ෂාව 100%. 100%යි. දැන් ඇත්තටම ඔබට hina ගියාට ඇයි මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී පින්නත් ඔබට නිින්ද යන්නේ? නිින්ද යන්නේ මතක තියාගන්න ඉගෙන ගන්න. ඒ නිින්ද යන්නේ කෙලෙස් නැමැති මායя නිසායි. කවුරු නිසාද? මේ කෙලෙස් නැමැති මායя පින්වත්නි කැමැති. අපි පස්කන්ධ පිනවමින් අකුසල් වඩමින් කෙලෙස් වඩමින් පින්වත්නි සසර දුවනවා නම් ඇවිදිනවා නම් අන්න ඒක නයකට කැමැති. හැබැයි බණහනකින් මොකද්ද වෙන්නේ? ඒ ඇවිදින ගමන නවතිනවා. ඒකට මායя කැමැතිද? අකමැති. ඒ අකමැති නිසායි පින්වත්නි බණහන් ආවට පස්සේ ඔය මනසට නිදිමත බව ගේන්නේ. කයට කම්මැලිකම ගේන්නේ. ඔබත් හරියට අර මාළුවෙක් දැලකට අහු වෙලා නැසෙන්නේ යම් ලෙසකද, ඇමකට අහු වෙලා නැසෙන්නේ යම් ලෙසකද, ඔබත් පින්වත්නි මායාවේ දැලට අහු වෙනවා. එහෙම නැසෙනවා. දැන් ඔබට පින්වත්නි බණ හදින් ඉඳ ගියාට කල්පනා කරන්න අද ඔන්න පන්සලේ බණ නැහැ. මේ ගමේ පින්වත්නි ග්‍රවුන්ඩ් එක මියුසිකල් ෂෝ එකක් ගහනවා. අම්මලා ටික කොහොමද නේද? ඉලයට කැඩෙනකම්ම නටනවා. පහවදා පත්තු බඳින්නේ. දැන් එතකොට නිින්දයන් නැති හේතුව මොකද්ද? සින්දු වැහෙද්දි පින්වත්නි කවදාවත් කෙලෙස් අඩු දෙවෙන්නේ වැඩි දෙවෙන්නේ. කෙලෙස් වැඩෙනවා. ඒ කියන්නේ මායාවේ බාධාව නැති වෙනවා. ඒ නිසා පින්වත්නි පුරුදු වෙන්න ජීවිතේ කිසිම දවසක බණක් අහන්න ගියාම නිදා ගන්න නම් එපා. මොකද ඔබ දවසක් නිදයි. දෙකක් තුනක් ඔහොම ගිහිල්ලා ඕක පුරුද්දට යනවා. ඊට පස්සේ මැරිලා ගියන් පස්සේ පින්වත්නි ඕක විඥානේ හුරු වෙලා සසරම දුවනවා. ඔබ ඊට පස්සේ පින්වත්නි කල්ප ගානකට පස්සේ මිනිසෙක් වුණා කියන්නේ ඒත් බණක් අහන්න හම්බෙන්නේ නැහැ. හේතුව සසරේ පෙරහුරු බණ හද්දී නිදාගෙන නිසා. ඒ නිසා බණ අහන්නේ පැයද දෙක හොඳින් අහන්න. අහලා ගෙදර ගිහිල්ලා ඕන තරම් නිදා ගන්න. අපිට එකෙන් ප්‍රශ්නයක් නැහැ. හොඳයි. එහෙමනම් ඔන්න පින්වත්නි අප්‍රමාදී බව අපි මේ කතා කරේ. ඉතින් මේ ප්‍රශ්නෙට ධනංජානි ඔන්න මෙහෙම උත්තර දෙනවා. සරියුත් හාමුදුරුවනේ අපි ඔබ වහන්සේ වගේ අය නෙවෙයි. අපි කාර්ය බහුලයි. මට තියෙනවා මගේ අම්මවයි තාත්තවයි පෝෂණය කරන්න.
මට තියෙනවා මගේ බිරිඳව, මගේ දරුවන්ව, මගේ යාළුවන්ව, මගේ අසල්වැසියන්ව, මගේ නෑදෑයෝ. මේ හැමෝම පෝෂණය කරන්න මට තියෙනවා. ඒත් එක්කම රජතුමන්ට සත්කාර කරන්නත් තියෙනවා. ඒ විතරක්ද දෙවියන්ටයි මළගිය නෑයන්ටයි පින් දෙන්නත් තියෙනවා පින් කරලා. මම පින් කරන්නේ නෑ පින්නත් නේ. මම ලිස්ට් එක කියනවා. ඔය ඔක්කොම කරලා අවසානයේ මේ මගේ කය පිනව ගන්නත් එපයි. මේ ටික කරනකොට නම් මට අප්‍රමාදී වෙන්න වෙලාවක් කොහෙන්ද ඇහුවා. දැන් බලන්න මේ ධනංජානේ අද කියපු මේ එදා කියපු මේ ලිස්ට් එක මේ වැඩ ටික අදත් ඔබ කරනවද නැද්ද? මේ ටික පින්නත්නි ඔබත් එහෙම්ම කරනවා. දැන් මේ ධනංජානේ පින්නත්නි වැරදි විදිහට මුදල් හෙව්වට එයා ඒ මුදල් වලින් දෙමව්පියන් පෝෂණය කරනවා. මොකද කරන්නේ මෙයා? දෙමව්පියන් බිරිඳ දරුවෝ මේ හැමෝටම සත්කාර කරනවා. හැබැයි වැරද්ද තියෙන සල්ලි හොයන විදිහේ. වැඩ ටික කරනවා හරියට. හැබැයි මුදල් හොයන්නේ වැරදි විදිහටයි. මේකට හේතුව මේ ධනංජානේ පින්නත්නි කලින් විවාහ වුණේ. ඔන්න පින්නත්නි විවාහයේ තියෙන වැදගත්කම් බලන්න. මෙයා මුලින්ම පින්නත්නි කසාද පැන්දේ හරිම සිල්වත් පිනට දහමට කැමති බිරිඳක්. කාන්තාවක් විවාහ වුණේ ඒ කාලේ පින්නත්නි ටිකක් පින් කරගත්තා. අවාසනාවකට ඔන්න මේ බිරිඳ පින්නත්නි තාමත් පොඩි කාලෙකින් මැරුණා. දෙවෙනි පාර මෙයා විවාහ කරගත්තේ හරිම නපුරු පින්නට දහමට පින්නත්නි අකමැති කාන්තාවක්. ආයි දැන් පස්සේ පින්නත්නි පින් දහමක් නෑ වෙන්නේ ගෙදර. දැන් අද බලන්න අපේ මේ බණ කරන මහත්මයා. දැන් එතුමා විවාහ වෙලා නේද? දැන් පොඩක් කල්පනා කරන්න ඕන. දැන් ඔන්න මහත්මයා මේ පින් කටයුතු ලෑස්ති කරලා දුන්න නෝන කියනවා අනේ මොකටද මහත්මයා මෙච්චර මින් වේදම් කරන්නේ? අපි ගෙදර පොඩි බණක් කියවමු පන්සලේ හාමුදුර වඩම්මලා ඔන්න කිව්වා. එහෙම අයිඩියා එකක් දැම්මොතින් පින්නත්නි බොහෝ විට පින්කම් වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙන්න පුළුවන්. ඒ නෝන අකමැති නිසා. එහෙම පින්නත්නි ගොඩක් මිනිස්සු ඉන්නවා පින් දහම් මගහරින. මහත්ය කැමති පින් කරන්න නෝන අකුල් හෙලනවා. සමහර පැතිවල පින්නත්නි නෝන කැමති පින් කරන්න මහත්ය අකමැති. ඒකට බාධා කරනවා. එහෙම හමු වෙන්නේ සසරේ පින්නත්නි වෛරක්කාරයෝ. ඒ කියන්නේ තමන්ටවත් පිනක් කරගන්න දෙන්නේ නැහැ. හැබැයි පින්නත්නි නෝනත් පින් කරන්න කැමති මහත්යත් කැමති කියන්නේ දෙන්නම සසරේ පින් කරපු අය. එහෙම දෙන්නේ එකතු වුණා කියන්නේ පින්නත්නි ලොකු පින් දහම් කරගන්න අවකාශය හැදෙනවා. ඉතින් කොහොම හරි ඔන්න දැන් පින්නත්නි බිරිඳගේ යකටයුතු නිසා ධනංජානේ පිනෙන් ඈත් වෙලා ඉන්නේ. දැන් ඉතින් ඔන්න සරියොතට ප්‍රශ්න ටික අහනවා මෙන්න මෙහෙම. පින්නත් ධනංජානේ ඔබ හිතන්නේ යමෙක් තමන්ගේ අම්මටයි තාත්තටයි අධර්මචාරී වන සලකන්නේ. එහෙම කෙනෙක් යන්නේ දෙව්ලොවද අපායද ඇහුවා. එහෙම කෙනෙක් කොහෙද පින්නත් යන්නේ? අපායේ. දැන් මේ කෙනා සැලකුවට අධර්මචාරී වෙයි මුදල් උපයලා තියෙන්නේ. එහෙම පින්නත් ඔබ ඔබේ අම්මටයි තාත්තටයි මැරෙනකම්ම සැලකුවත් යන්න වෙන්නේ අපායටයි. ඊට පස්සේ ආයමත් ඇහුවා දැන් ඔන්න පින්නත්නි ඒ යන කෙනා නිරපල්ලෝ අපායට ඇදගෙන යද්දි මෙයා කියන නිරපල්ලන්ට අනේ නිරපල්ලුනේ මම මේ අකටයුතු කරේ අධර්මචාරී උනේ මට ඕන කම්ෙන් නෙවෙයි මගේ අම්මටයි තාත්තටයි සලකන්නේ මම මේ ටික කරේ. එහෙම කිව්වට පින්නත්නි chance එකක් හම්බෙන්නවද ඇහුවා. නිරපල්ලන්ගෙන් අවස්ථාවක් හම්බෙනවද? හම්බෙන්නේ නැහැ. අපි අඬනකොටම අපි පින්වත්නි කෑ ගහනකොටම අපව නිරයට ඇදගෙන යනවා. ඒ නිසා ඔය ඒ දෙමව්පියන් සමහර මහත්වරු ඉන්නවා තාත්තලා ඉන්නවා පින්වත්නි හොරකම් කරන්න කැමති නැහැ. හැබැයි අකමැත්තෙන් හරි හොරකම් කරනවා කවුරු නිසාද? එක්ක බිරිඳ නිසා, එක්ක දරුවෝ නිසා. දරුවන්ට කන්න දෙන්න ඕන නිසා පින්වත්නි හොරකම් කරනවා. ඉතින් එහෙම තාත්තල පින්නත්නි යන්නේ දෙව්ලොවද අපායේද? අපායේ. ඒ නිසා මත්නේ සමහර අම්මලා ඉන්නවා පින්නත්නි දරුවෝ නිසා හොරකම් කරනවා. ඔය කඩේට ගියාට පස්සේ මුදලාලි පින්නත්නි හිමෙහි වෙච්ච ගමන් ටොපි බෝතලෙන් ටොපියක් ගන්නවා. තමන්ට කන්නද? කාට කන්නද? දරුවන්ටයි. හැබැයි කරන්න හොඳ වැඩක්ද?
ඔය සමහර දෙමව්පියෝ අම්මලා ඉන්නවා පින්වත්නි ළමයි නිසා අනේක විද බොරු කියනවා. විශේෂයෙන් ඔය එක්සෑම් වල රිසල්ට් එහෙම ආවට පස්සේ A level O level වගේ අර දුර ඉන්න නෑයන්ට පින්වත්නි බොරු රිසල්ට් කියන්නේ. ඒ 9යි කියනවා. ඒ 3යි කියනවා. දැන් S3ක්වත් නැති කෙනෙක්ට පින්වත්නි ඒ 3යි කියනවා. දැන් අම්මලා ඇයි මේ බොරු කියන්නේ කාගේ නම්බුව රකින්නද? දරුවන්ගේ. ඉතින් හැබැයි කරන්න හොඳ වැඩක්ද? ඒ නිසා පින්වත්නි මතක තියාගන්න ඕනේ ආදරණීය අම්මේ තාත්තේ ජීවිතේටවත් ওই දරුවන් නිසාවත් කිසිවෙක් නිසා කිසිම පපක් කරන්න එපා. ඒක හේතුව මොකද්ද? දැන් ඔබ මගේ දරුවෝ නිසා කියලා පව් කරාවි. දරුවෝ බාර ගන්නව දේ ටික අන්තිමේ කරගැහෙන්නේ අපේ පිට මතටමයි. ඔය සමහර තාත්තලා ඉන්නවා මම අඳුරන අයත් ඉන්නවා පින්වත්නි. කියන්නේ එහෙම අය යාළුවෝ නිසා පව් කරගන්නවා. ඒ වගේ අය පින්වත්නි සමහර අය උදවි ඉන්නවා බොනව හැබැයි ලේසියෙන් බොන්නේ නැහැ. ඉඳ හිට බොන්නේ. හැබැයි එහෙම අයගේ පින්වත්නි ගෙදර බෝතල් 4-5 ඕනේ ලාවක රෙඩි. කාට දෙන්නද? යාළුවන්ට සලකන්න. ඔන්න යාළුවා ආවට පස්සේ බොන්න දෙනවා. උනුත් පින්වත්නි බීලා වෙරි වෙලා මෙයාටත් පින්වත්නි ආරාධනා කරන බොන්න කියලා. දැන් බැරිම තැන පින්වත්නි යාළුවෝ කියන නිසා ඔන්න ටිකක් බොනවා. දැන් එහෙම තාත්තලා නිරේ යද්දෝනේ කියන යමපල්ලන්ට අනේ යමපල්ලෝනේ මම බිව්වේ මට ඕන කමෙන් නෙවෙයි. මගේ යාළුවෝ නිසා මම බිව්වේ. එහෙම කිව්ව කියලා පින්න chance එකක් හම්බෙනවද? හම්බෙන්නේ නැහැ. ඒ නිසා මේ අත මතක තියාගන්න ජීවිතේ කිසිම දවසක පින්නත් කිසිවෙක් නිසා කිසිම පවක් කරන්න එපා. එක බොරුවක්වත් කියන්න එපා. හොරකමක්වත් වංචාවක්වත් කිසිම දෙයක් කරන්න එපා. ඒකට හේතුව අපි කරොත් වෙන්නේ විපාක විඳින්න වෙන්නේ අපිටමයි. දෙමව්පියෝ දරුවෝ නිසා වැරදි කරන්න එපා. පින්වත් දරුවනේ දෙමව්පියෝ නිසා වැරදි කරන්න එපා. ඔන්න ඉතින් එහෙම කියලා ඊට පස්සේ ආයෙමත් අහනවා මෙහෙම. දැන් ධනංජාන මෙයා හිතන්නේ යමෙක් Tamanගේ අම්මටයි තාත්තටයි ධර්මචාරීව සලකන එකද වටින්නේ අධර්මචාරීව සලකන එකද වටින්නේ ඇහුවා. මොකද්ද වටින්නේ පින්නත් නේ දෙකකින්? ධර්මචාරීව සැලකීමයි. දැන් අනික සත්පුරුෂ දරුවනේ මතක තියාගන්න ඕනේ මේ දෙමව්පියෝ කියන දෙන්නට අපිට කොහොමත් මේ නොයෙක් කෑමෙන් බීමෙන් ආදීන් සලකලා ඉවර කරන්න බෑ. ඒක පුළුවන් කමක් නැහැ. භාගතුන් වහන්සේ දේශනා කරේ කොහොමද? අපි අපේ අම්මවයි තාත්තවයි. ඔන්න අම්මව මේ උරේ තියාගන්නවා, තාත්තව මේ උරේ තියාගන්නවා දෙවුරේ. මේ දෙවුරේ තියාගෙන පින්නත්නි දවසක් දෙකක් නෙවෙයි අවුරුදු 100ක්. කොච්චරද? අවුරුදු 100ක් පුරාවට එකම දවසක්වත් එකම හේතුවකට දෙවුරෙන් බස්සන්නේ. කවන්නේ පොවන්නේ, නාවන්නේ, බෙහෙත් හේතෙන්නේ, මල මුත්‍රා පාව පිට කරන්නේ දෙවුරම තමයි. දැන් එහෙම තියන් පින්නත්නි අවුරුදු 100ක් සලකලා බැස්සුවා කියන්නේ ඉවර වෙලා අවුරුදු 100. එදාටවත් බෑ අපිට අම්මගේ තාත්තගේ ණයෙන් නිදහස් වෙන්න. අපිට හැකි එකම ක්‍රමය මොකද්ද? ඔබේ දෙමව්පියන් මිත්‍යා දෘෂ්ටිකයි නම් පන්සලට එකන් එන්න ඕනේ. බණහන් ඉඩ හදන්න ඕනේ. බණ අහනව නම් තව ටිකක් වැඩියෙන් බණ අහන්න මග පාදන්න ඕනේ. අනික